සාමාන්‍යයෙන් මකුළුවෙක් දැක්කම අපේ ඇඟ සීතල වෙනවා. හැබැයි අතිවිශාල ගුහාවක තියෙන ලෝකයේ දැවැන්තම මකුළු දැල ගැන ඔයාට හිතාගන්න පුළුවන්ද? කවදාවත් හිතුවද පොළොව යට අපට අහුවෙන්න බැරි තරම් ඈත අඳුරේ සැබෑම බියකරු සිහිනයක් සැඟවිලා තියෙනවා කියලා? මේක සාමාන්‍ය කතාවක් නෙමෙයි. මේක ලෝකයේ විශාලතම මකුළු දැල ඇතුලේ ජීවත් වෙන ලක්ෂයකට අධික මකුළුවන්ගේ රහස්‍යගත නගරය පිළිබඳ කතාව. මේ කතාව ආරංචි වෙන්නේ යුරෝපයෙන්. ග්‍රීසියයි ඇල්බේනියාවයි අතර මායිමේ තියෙන සල්ෆර් ගුහාව කියන නමින් හඳුන්වන මේ බිහිසුණු ස්ථානය ඇතුළේ තමයි මේ දැවැන්ත ජනපදය හම්බ වෙන්නේ. මේ ගුහාව මරණීය ගුහාව කියලත් හැඳින්වෙනවා. ඇයි දන්නවද? ගුහාව ඇතුළේ හැම තිස්සෙම තියෙන්නේ කුණු වූ බිත්තරවල සුවඳ. ඒකට හේතුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන විෂ වායුව. මේ විෂ වායුව නිසා තමයි ගුහාවේ බිත්ති ඛණ්ඩනය වෙලා කහපාට බිත්ති සහිත මේ භයානක කුහරය නිර්මාණය වෙලා තියෙන්නේ. වෙන කිසිම සතෙක්ට ජීවත් වෙන්න බැරි මේ විෂ සහිත පරිසරය තමයි මේ මකුළුවන්ගේ සුපිරි නගරය බවට පත් වෙලා තියෙන්නේ. ඔබට හිතා ගන්න පුළුවන්ද? මේ දැල වර්ග අඩි 1140ක් පුරා විහිදෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ගෙදරක ප්‍රමාණයක්. තවත් විශ්මයජනකම දේ තමයි මේ දැල ඇතුලේ මකුළුවෝ 1,10,000කට වඩා ජීවත් වීම. මේ නගරයේ ඉන්නේ මකුළු විශේෂ දෙකක්. එක් විශේෂයක් තමයි ටෙගනේරියා ඩොමෙස්ටිකා කියන විශාල ගෘහස්ත මකුළුවා. අනෙක් මකුළු විශේෂය තමයි පිනර්ගෝන් වාකේන්ස් කියන මකුළුවා. මේ මකුළුවන් ශරීර ප්‍රමාණයෙන් තරමක් ගොඩයි. මෙතන තමයි කතාවේ හැරවුම් ලක්ෂය තියෙන්නේ. විද්‍යාඥයන්ට පුදුමයට කාරණාවක් උනේ මේ මකුළුවෝ සාමාන්‍යයෙන් තනිව ජීවත් වෙන මාංශ භක්ෂක සත්තු. ඒ කියන්නේ විශාල බකුළුවා සාමාන්‍යයෙන් කුඩා මකුළුවන්ව ආහාරයට ගන්නවා. හැබැයි මේ ගුහාව ඇතුලේ ඔවුන් හැමෝම එකට කිසිම ගැටුමකින් තොරව සාමකාමීව ජීවත් වෙනවා. කොහොමද මේ විලෝපිකයන්ගේ සාම කිවිසුම ඇති උනේ? සරලවම කියනවා නම් උත්තරේ තමයි ඕනතරම් කෑම. විද්‍යාඥයන් කියන විදිහට මේ ගුහාව තුළ කුඩා මැස්සන් අතිවිශාල ප්‍රමාණයක් බොහෝ වෙනවා. මේ මැස්සන් දැලට අහුවෙන නිසා 1,10,000කට අධික මේ දැවැන්ත මකුළු ජනපදයේ එක මකුළුවෙකුටවත් බඩගිනි වෙන්නේ නැහැ. ලෝකයේ තවමත් නොදන්නා අමුතු රහස් වලින් පිරීලා මකුළුවෝ දසදහස් ගණනක් එකට ජීවත් වෙන මේ අලුත් සොයා ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ? අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අමුතු සොයා ගැනීම් එක්ක අපි ඉක්මනින්ම එනවා. ඔබට සුබ දවසක්.